හයිලා මයි කොහොමද ඉතින් ඔන්න ආදරේ පුරවපු රසම රස බත් කට අරගෙන ආවා කාලෙකට පස්සේ. මේ මෙනුව එක අනිවාර්යයෙන්ම දවසක try කරලා බලන්න මාරම රහයි මාරම රහයි. අද තියෙන්නේ දුන් තෙල් බත් හදලා කැරට් ටිකක් දුන් තෙල් වලින්ම චුට්ටක් ටෙම්පරාදු කරලා ඒකත් එකතු කරගත්තා. එතකොට බත් එක මාරම රහයි. තව තියෙනවා ගම්මිරිස් රසට හදපු කංකුන් එකක්. හැබැයි ඒකට නයි මිරිස් කරලක් දෙකකුත් එකතු කරගත්ත පොඩ්ඩක් සැරහිටින්න. තවත් රහයි. ඊළඟට තියෙන්නේ බිම්මල් බෙදලා උයලා. මම මේකේ රෙසිපි එක දාලා ඇති අනිවාර්යයෙන්ම බලන්න try කරලා දවසක. තව තියෙනවා අලකිරි හොදි හදලා කැට සලාදයක්. මේ ටික අනාගෙන කනකොට මාරම රසයි. ඔව් වෙජිටේරියන් නෙමෙයි අනේ කුකුල් මස් උයලක් තියෙනවා. 1 2 3 4 5 වර්ග 5ක්ම තියෙනවා. මේ 5 හොඳට අනාගෙන බත් කට කනකොට කට ඇතුලේ හරියට කානිවල් එකක් වගේ සතුටින් hina වෙලා ආදරේ